මගේ නංගිලා මල්ලිලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම අද ඔයාලට අරගෙන ආවේ මිනිස් වටේ කෙටි කතාවේ එක් විචාරයක්. එහෙනම් ටක් ගාලා අපි යමු අද වීඩියෝ එක බලන්න. මිනිස් වටේ කෙටි කතාවෙහි චරිත නිරූපණය පිළිබඳ හැඳින්වීමක් කරන්න. ඉතින් ළමයි මේකට එන්න ඕන කතෘ හැඳින්වීම කෙටි කතාවේ මම දාලා තියෙන හින්දා මේ විචාරයට මම ඇතුළත් කරන්නේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවනම් කතෘ හැඳින්වීම ඔයාලට ඒ කෙටි කතාවෙන් ගන්න පුළුවන්. අපි දැන් යමු විචාරෙට. මිනිස් වටේ කෙටි කතාවේ චරිත නිරූපණය ගත්තාම ඒක කියන්න ඕන එක් චරිතයක් උද්දෘත කරලා තමයි නිරූපණය කරලා තියෙන්නේ. මේ කතාවෙන ප්‍රධාන චරිතය වෙන්නේ සතයා නොහොත් ලැයියා. ලැයියා කියන්නේ දීවර ගමක ජීවත් වෙන තරුණයෙක්. ඉතින් ලැයියාට ස්ථීර රැකියාවක් නැහැ. ලැයියා කරන්නේ ගොඩාක් වෙලාවට එක රැකියාවල් කරලා එයාගේ ජීවිතේ පවත්වාගෙන යන එක. උදාහරණයක් විදිහට ගත්තොත් ගමේ සිටින විට ඔහු මාළු වෙන්දේසියට හවුල් විය. අහේනිය දැනුණු විට පාලමේ බිලි බෑවේය. ඉතින් ලැයියාගේ ගමේම ටිකක් යමක්කමක් තියෙන තරුණියකට ආදරය කරනවා. ඇය නමින් තෙරේසා. නමුත් තෙරේසා වෙනත් පිරිමියෙක් එක්ක පෙමින් බැඳිලා ගැප් ගන්නවා. ඉතින් මේ සිද්ධියත් එක්ක ලැයියාගේ තිබුණු සියලුම සිතුම් පැතුම් විනාශ වුණත් ඔහු තව දුරටත් ඇයට ප්‍රේම කරනවා. පස්සේ තෙරේසා ඉතාලිය බලා පිටත් වෙලා යනවා. මේක ලැයියාගේ හදවත කම්පා කරන ඉතාමත් දරුණු සිද්ධියක් විදිහට තමයි රචකයා උද්දෘත කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට කවදාවත් සඵල නොවන ආදරයක් වූ එය ලැයියාගේ හදවත හා පෙනහළු පසාරු කළ අවියක් හා සමාන විය. වාසනාවකට මෙන් ඔහු සෑම ඉරිදාවකම තෙරේසාගේ රුව දැකගත්තේය. ඉතින් මේ ආකාරයකට තමයි ලැයියාගේ හදවතේ තියෙන ඒ දුක ආදරය රචකයා විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් දවසක් ලැයියා රෑ එළි වෙනකල් වෙරළ තිබ්බ බෝට්ටුවක රැය පහන් කරනවා. ඉතින් පාන්දර වෙනකොට ඔහුට ඇහෙනවා වෙරළේ කිසියම් පිරිසක් කසකුසු ගගා එහෙට මෙහෙට ඇවිදිනවා ලැයියට දකින්න හම්බෙනවා. ඉතින් ලැයියා මේ ගැන විපරම් කරලා බලද්දී ඔහුට දැක ගන්න හම්බෙන්නේ හොඳට ඇඳ පැළඳගත්ත කීප දෙනෙක් මොකක් හරි ගමනක් යන්න සූදානම් වෙලා වෙරළට වෙලා බලාගෙන ඉන්න බවක් තමයි. ඉතින් මෙයාලගේ මේ ඇඳුම් දැක්කහම ලැයියට හිතෙන්නේ මොකක් හරි හොරකමක් කරලා මේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා කියලා. ඉතින් මේ කට්ටිය ලැයියා හොඳින්ම එදිනෙදා අඳුරන පිරිසක් බව ලැයියට පස්සේ තමා දකින්න පුළුවන් උනේ. ඉතින් එතකොටම ලැයියා එතෙන්ට ගිහිල්ලා කියනවා උඹලා ටවුමි මැක්බුල් රෙදිසාපුව බින්ද නේද? උඹලා සේරම පල්හොරු. ලැයියා මෙසේ කියමින් 18 දෙනෙකුගෙන් වූ පිරිස අතරට පැන්නා. ඉතින් එතන සිටි ලැයියාගේ හිතවතෙක් වූ මාකස් පීරිස් ලැයියාට සිද්ධිය මේ විදිහට පැහැදිලි කරනවා. අපි ඉතාලි යනවා. උඹ කාටවත් එහෙම කියන්න එපා. අපි එනකන් අපේ ගෙවල් දොරවල් බලාගෙන හිටපන්. සිද්ධිය තේරුම් ගත්ත ලැයියා ගොඩාක් කලබල කරන්න පටන් ගන්නවා. හොර පාරෙන් රට යන එක බොහොම බීජනක ක්‍රියාවක් බව ඔහුට වැටහිලා තියෙන්නේ. බෑ මං උඹලා එකෙකුටවත් ওই භයානක ගමන යන්න දෙන්නේ නැහැ. මං ෂෙල්ටන් රාල්හමිට කියලා උඹලව ලකප් කරනවා. ලැයියා මේ විදිහට කියන්නේ ඇත්තටම එයාගේ සඟයොන්ට ආදරේ හින්දා. එයාලට මොකක් හරි කරදරයක් වෙයි මේ විදිහට නීති විරෝධීව රටකට ගියහම ඇතිවෙන ප්‍රශ්න ගැන සාමාන්‍යයෙන් දුරට ලැයියට තේරුමක් තියෙනවා. ඔහු මේ විදිහට බාධා කරන එක අනිත් අයගේ ගමනට බාධාවක් බව අනිත් අයට දැන් තේරිලා තියෙන්නේ. ඉතින් කීප දිනෙක එකතු වෙලා ලැයියව අල්ලගෙන ලැයියගේ ජීවිතේ විනාශ කරන්න තමයි දැන් මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ අතර හිටපු එක්කෙනෙක් තමයි ජොනි බට්ටා කියන්නේ. ජොනි බට්ටා ලැයියට එක අවස්ථාවක් දෙන්න තරම් කරුණාවන්ත වෙනවා. ඔහු මේ විදිහට කියනවා සතයා මේ අහපන් සල්ලි එපා උඹත් වරෙන් අපිත් එක්ක යන්න ඔය ජංගි කොටේ ගලවලා මේ වස්තරේ ඇඳගනින් ඉක්මන් කරපන් වෙලා ගිහින් තියෙන්නේ අපිට නැව මිස්සේ කවුරු කොහොම කිව්වත් ලැයියාගේ ഘോഷාව නම් අතර උනේ නැහැ. ලැයියා සිහි විකාරයෙන් වගේ කෑක ගහ එහෙම දුවන්න පටන් ගන්නවා. ඒ අතරම අනිත් අය එකතු වෙලා ඔන්න ලැයියව ලෑස්ති කරනවා. මේ විදිහට ලෑස්ති කරාට පස්සේ ලැයියා කඩවසම් තරුණියෙක් විදිහට තමයි දිස්සෙන්නේ. අපි යමු. තෙරේසා ඉන්නේ ඉතාලියේ. ඒකී එහෙ රෙස්ටෝරන්ට් එකක් කරනවා. මේ කතාව කියන්නේ ලැයියාගේ ඥාති සහෝදරයෙක් වූ ජැක්සන්. ඉතින් තෙරේසා ගැන කියපු සැනින්ම ලැයියාගේ හිත
මේ පිළිබඳව කැමැත්තකින් පිරලා යනවා. මොකද තෙරේසට ඒ තරමටම ලැයියා ආදරය කරන නිසා. ඉතින් කොහොම හරි ලැයියා ඇය ගැන හීන මවාන ඇයත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා තමයි මේ ඉතාලියට යන ගමනට කැමති වෙන්නේ. ඉතින් අවසානයේදී අපිට කියන්න පුළුවන් එරික් ඉලියප්පාරච්චි මහතා විසින් මේ මිනිස් වටේ කෙටි කතාවේ චරිත නිරූපණය ගත්තහම එක් චරිතයක් උද්දෘත කරලා ප්‍රධාන චරිතයේ විදිහට දක්වලා අනෙකුත් අනුචරිත මගින් මේ කතාව රස ගන්වලා තියෙනවා. ඉතින් Tamanට ඇතිවන අගහිගකම් විවිධාකාර ප්‍රශ්න නිසා ජනතාව මේ විදිහට නීති විරෝධී මාර්ගයෙන් රටවල් වලට ගොස් Tamanගේ ජීවිතය සොයාගන්න උත්සාහ කරන ආකාරය තමයි මේ විදිහට කර්තෘවරයා විසින් සමාජ පණිවිඩයක් ලබා දෙමින් එහි ඇති බරපතලකම කියා දෙමින් ඔවුන්ට යම්කිසි දැනුමක් ලබා දෙන්න මේ කෙටි කතාව මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ළමයිනේ මෙන්න මේ විදිහට තමයි පුංචි නෝට් එකක් දීලා මං ඔයාලට මේ කෙටි කතා ਵਿਚාරය අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් තවත් කෙටි කතාවකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මං ගිහිල්ලා එන්න. පරිස්සමෙන් ඉන්න මගේ යාළුවෝ හැමෝම.